ඔයාලට කොහොමද? මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි හැමෝම කන්න කැමති ජුජුබ්ස් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මේක හරියම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපිට මේකට ඕනි වෙන්නේ. එහෙනම් අපි බලමු මේකට ඕනි වෙන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය දෙකක් ඕනි වෙනවා. සීනි ග්‍රෑම් 250ක් සහ ජෙලටින් ග්‍රෑම් 30ක්. මුලින්ම ජෙලටින් වලට මදරස්න උණු වතුර මිලිලීටර 100ක් දාලා හොඳට කවලම් කරගන්න. හරි, ඊට පස්සේ වෙනම භාජනයකට සීනි ග්‍රෑම් 250 දාගෙන ඒකට වතුර මිලිලීටර 100ක් දාලා ලිපේ තියාගන්න. ගින්දර අඩු කරගෙන සීනි ටික උණු කරගන්න ඕනි. අනිවාර්යෙන්ම ගින්දර අඩු කරගන්න. මේ විදිහට සීනි නූල ඇදෙන පදමට හොඳට උණු කරගන්න. ඊට පස්සේ ඒකට කවලම් කරගත්ත ජෙලටින් ග්‍රෑම් 30 එකතු කරගන්න. මේ වෙලාවෙදී ගින්දර ගොඩාක් අඩු කරගන්න ඕනි. හොඳට කවලම් කරගන්න. ඒකටම දෙයියුෂ මේස හැන්දක් දාගන්න. දැන් හොඳට කවලම් කරගන්න. දැන් හරියටම විනාඩි 3ක් ලිපේ තියලා ලිප ඕෆ් කරගන්න. පසුව ඒකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. ඊළඟට මම මිශ්‍රණය සමානව කොටස් 3කට බෙදා ගන්නවා. පසුව එක් මිශ්‍රණයට පාට වර්ග 3කින් කලරින් බිඳුව ගානේ දාගෙන හොඳට කවලම් කරගන්නවා. ඔයාලා මේකට කැමති පාටක් යොදා ගන්න. ඊළඟට මට ඕනි වෙනවා අයිස් කියුබ් ප්ලේට්. ඔයාලට අයිස් කියුබ් ප්ලේට් නැත්නම් වෙන ඕනම ප්ලේට් එකක් යොදා ගන්න පුළුවන්. මේ ප්ලේට් වල බටර් ගාගෙන ඒවාට මේ විදිහට මිශ්‍රණයෙන් ටික ටික දාගන්නවා. ඊට පස්සේ විනාඩි 20ක් ශීතකරණයේ තබා ගන්න ඕනි. ශීතකරණයක් නැති අය එලිමහනේ පැය 4ක් විතර තියාගන්න. හරි, දැන් මං හරියටම විනාඩි 20ක් තියාගත්තා. දැන් හොඳට සෙට් වෙලා තියෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම වෙනම භාජනයකට සීනි ටිකක් දාගන්නවා. ඒකට අයිස් කියුබ් වලින් ගලවගත්ත ජුජුබ්ස් ටික මේ විදිහට සීනි වලට දාගන්නවා. ඊට පස්සේ සීනි වල හොඳට දවට ගන්නවා. ඔයාලට මේවා කෑලි විදිහට කපා ගන්නත් පුළුවන්. කඩේ වගේම හරිම රසයි මේක. ඔන්නෝම තමයි ජුජුබ්ස් ගෙදරදිම රසට හදාගන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඊමෙන් නම් සුබ දවසක්.